අයිබෝන් සියලු දෙනාටම මේ මගේ පේජ් එකේ කරන පළවෙනි මිනි බ්ලොග් එක. ඇත්තට මේ බ්ලොග් එක කරලා දැන් මාස කිහිපයක් වෙනවා. බට් මම පටන් ගන්නත් එක්ක මේ වීඩියෝ එකෙන් බ්ලොග් එක පටන් ගන්නවා. ඇත්තටම අපි ගියා සොරෙන්ටෝ කියලා බීච් එකට. මෙල්බර්න් ඉඳන් මම හිතන්නේ පැයක විතර දුරක් තිබ්බේ. මාර ලස්සන බීච් එකක්. ගොඩක් ක්‍රවුඩඩ් නෑ. ඔයාට ෆ්‍රී දවසක් ගිහිල්ලා හොඳ රිලැක්ස් වෙන්න පුළුවන්. සිටි ක්‍රවුඩ් එකෙන් මිදලා හොඳ good environment. මේ පැත්ත ඇත්තරම මේ හදලා තිබ්බේ නිකන් යුරෝපියන් වයිබ් එකක් යන්න. ස්පෙෂලි ඔයාලා දන්නවනේ මෙල්බර්න් කියන කොෆි වලට සෑහෙන ප්‍රසිද්ධ සිටි එකක් කියලා. ඉතින් මේ පොඩි සබර්බ් එක පොඩි ටවුන් එක පොඩ්ඩක් පරණ ටයිප් එකකට තමයි හදලා තිබ්බේ. මම මේ දෙවෙනි පාර තමයි මේ සොරන්ටෝ වලට ගිහිලා තිබ්බේ. මට මතකයි මේ ෂොප් එක. මේ ෂොප් එක ඇත්තටම ඇතුලේ තිබ්බේ පොඩක් ඔය ගොඩාක් පරණ බඩු. පිඟන් කෝප්ප ඒ වගේම පොඩි පොඩි ඇන්ටික් බඩු තියෙන අන්න ඒ වගේ දේවල්. මම මේ මෙතරින් එක්ක යන කතා කර මෙයා තමයි මේකේ ඕන. එයත් එක්කත් මම පොඩි වචනයක් දැම්මා. ඊට පස්සේ උඩ තට්ටුවට ගියාට පස්සේ තිබ්බා ලස්සන බුක් ෂොප් එකක්. ඇත්තට මේක බුක් ෂොප් එකක් නෙමෙයි. ඒක ඇවිල්ලා පරණ පොත් දාලා තිබ්බ රූම් එකක්. ගොඩක් ඔය කියවලා ඉවර වෙච්ච පොත් මං හිතන්නේ යාළුවා මේකට බාර දෙනවා. මම බැලුවා මට මොනවා හරි ගන්න තියනවද කියලා. බට් මට සෙට් වෙන මොකක්වත් තිබ්බේ නැහැ. බට් එතන වයිබ් එක නම් සුපිරි. ඔව් එතනින් පස්සේ අපි පොඩ්ඩක් තව මේ ඒරියා එකේ ඇවිද්දා. මේ ඒරියා එකේ ඉතින් එක එක වර්ගයේ බ්‍රෑන්ඩ්ස් වලින් කැෆේස් ඊට පස්සේ රෙස්ටොරන්ට්ස් කොෆී ෂොප්ස් විවිධාකාරයේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් සර්විසස් ඒ වගේම ක්ලෝතින් බ්‍රෑන්ඩ්ස් ෂූ ෂොප්ස් ඒ වගේ දේවල් ගොඩාක් තිබ්බා. මේක සිටි එකෙන් පොඩ්ඩක් ඈත තියෙන මං හිතන්නේ රිටයර්ඩ් කට්ටිය ගොඩක් ඉන්න ඒරියා එකක්. ඒකයි පොඩ්ඩක් ක්වයට් බට් මාරම ලස්සනයි. මාරම ක්වයට් සෙනඟ ගොඩක් අඩුයි. ඒ හින්දා සාමාන්‍ය හොඳ රෙස්ට් එකකට නියමයි. ඉතින් අපි මම පොඩ්ඩක් මේ වීඩියෝ එක ෆාස්ට් ෆෝවර්ඩ් කරා මොකද පොඩ්ඩක් දිග හින්දා. ඉතින් බලන්න මේ වගේ සීඩ් ඒකාකාරයේ විවිධාකාරයේ බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඕනම දෙයක් අවైలබල් සිටි එකෙන් කොච්චර ඈත වුණාට. මේ තියෙන තර්ස්ටි කැමල් එක පවා තියෙනවා. ඔයාට වයින් බෝතලයක් හරි ගන්න ඕන නම් මේ ඒරියා එකේ හැමදේම අවైలබල්. ඊට පස්සේ අපිට පොඩි බඩගින්නක් ආවා. අපි ඇත්තටම තනක් ඔය හිටියේ මොනාරි කණ්ඩ. ඊට පස්සේ අපි හොයාගත්ත නියම කැෆේ එකක්. මම අනිවාර්යෙන් ඔයගේ ස්මෝල් බිස්නස් එකක් දැක්කොත් එහෙම එතන ඕන හිටියොත් එහෙම අනිවාර්යෙන් මම වචනයක් දැක් කොහොම හරි කතා කරලා මොනවද දෙයක් ඉගෙන ගන්න බලනවා. මම අහුවා ඇයි මෙයාලා මෙහෙම ෂොප් එකක් මෙහෙම කැෆේ එකක් දැම්මේ මොනවද තියෙන චැලෙන්ජස් ඒ වගේ දේවල්. මම ආවේ මගේ යාළුවෙක් එක්ක. මම ඉතින් එන වැඩකාරයා වගේ යාළුවගෙන් අහගන්න පුළුවන් දේවල් අහගෙන මගේ යාළුවත් එක්ක ෂෙයා කරගන්න ආවා. ඇත්තට මේ කට්ටිය හරිම හොඳයි. අපිට ෆ්‍රී අයිටම්ස් පවා මොන හරි දුන්න මට මතකයි. කොහොම හරි මං චණ්ඩිය වගේ අහගත්ත දේවල් ඔක්කොම මෙයත් එක්ක ෂෙයා කරගත්තා. ඇත්තටම ඉස්සරහට බිස්නස් එකක් කරනවා නම් හොඳ දේවල් ගොඩක් මං ඉගෙන ගත්තා. කොහොම හරි එදා දවස් අපි මාර්ච් චිල්ලේ ගත කරා. ඊළඟ දවසේ මට වැඩට යන්නත් තිබ්බා. ඉතින් මං දෙවෙනි බ්ලොග් එකෙන් ආපහු එන්නම්. මේ මගේ පළවෙනි බ්ලොග් එක ගොඩක් මිස්ටේක්ස් ඇති. මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. බයි බයි.